ගිය නවන් පොහොයට මට යන්න පුළුවන්කම ලැබුණා මහර බන්ධනාගාරයට. මහර බන්ධනාගාරයේ සාමාන්‍යයෙන් රැඳවියන් 700කට හදපු රැඳවුම් මධ්‍යස්ථානයක්. හැබැයි අද වෙනකොට 3500ක් ස්වාමීන් වහන්සේ එතන රඳවලා ඉන්නවා. ඉතින් අර සනීපාරස්සක පහසුකම් ගැන නම් හරිම කනගාටුයි. ඒක නෙවෙයි මට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ මේ මහර බන්ධනාගාරයේ ප්‍රධාන සුබසාධන නිලධාරිතුමා මට මතක් කළා ස්වාමීන් වහන්සේ මේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබලා ඉන්න රැඳවියන්ගේ සහ මරණීය දණ්ඩනය ලබලා ඉන්න රැඳවියන්ගේ පොදු සමානකමක් තියෙනවා. මොකක්ද ඒ සමානකම? මේ ජීවිතාන්තය දක්වා දඬුවම් ලබලා ඉන්න රැඳවියන්ගේ සහ මරණීය දණ්ඩනය ලබලා ඉන්න රැඳවියන්ගේ පොදු සමානකම තමයි මේ රැඳවියන්ගේ పూర్ව ළමාවිය පරිපූර්ණත්වයට පත් වෙලා නැහැ. పూర్ව ළමාවිය සංවර්ධනය වෙලා නැහැ. සාක්ෂරතාවය අවමයි. ඔක පැහැදිලිව කියනවා නම් පැහැදිලි තීරණ භාෂාවෙන් ඒ මරණීය දණ්ඩනය ලබලා ඉන්න රැඳවියන්ගේ සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින රැඳවියන්ගේ කුඩා කාලය හරිම නීරසයි. එක්කෝ අම්මා නැහැ, එක්කෝ තාත්තා ඉඳලා නැහැ, එක්කෝ බාරකාරයන්ගෙන් ඒ දරුවන්ට තාඩනයට පීඩනයට ලක් වෙන සිදුවීම් සිද්ධ වෙලා. සාක්ෂරතාවයේ අවමයි කියන්නේ එක්කෝ පාසල් ගිහිල්ලා නැහැ, ලියන්න කියන්න බෑ. වඩාත්ම වැදගත් දේ තමයි ඒ දරුවන් එක්කෙනෙක්වත් දහම් පාසලකට ගිහිල්ලා නැහැ කියන එක. ඒ නිසා මේ ධම්මානුපස්සනා වැඩසටහනත් එක්ක එකතු වෙන අපේ අම්මලා තාත්තලාට මම මේ වෙලාවේදී උපදේශයක් දෙනවා. අම්මා තාත්තා ඔබ දරුවෙක් හදනවා නම් උගතෙක් කරන්න එපා, බුද්ධිමත් දරුවෙක් බවට පත් කරන්න. මොකද අද මේ උගත්කම කියන එක, උපාධි කඩදාසිය කියන එක අපි හැමෝම ගාව තියෙනවා. අද අවම වෙලා තියෙන්නේ මොකද්ද? බුද්ධිමත්කම, ගුණවත්කම, සිල්වත්කම, සදාචාරයට අනුව කටයුතු කරන දරුවන්. එතකොට අර රැඳවියන් කුඩා කාලේ පීඩණයට පත්වෙච්ච නිසා ඒ දරුවන්ට අවශ්‍ය කරන මුල් ළමාවිය සංවර්ධනය නොවෙච්ච නිසා ඒ දරුවෝ සමාජගත වුණෙන් පස්සේ තමන් කුඩා කාලයේ විඳ ඒ අත්විඳපු ඒ ආවේගශීලී බව ප්‍රෙෂර් එකක් විදිහට සමාජයට මුදා හරිනවා. දැන් ඕක මනෝවිද්‍යාත්මක කරුණුත් එක්කලා අපි ගලපලා බැලුවා. ලෝකයේ බහුතරයක් අපරාධ කරුවන්ගේ මුල් කාලය බලපුවාම ওই විදිහමයි. ලෝකේ දරුණු ගණේ අපරාධ කරුවන්ගේ හිස්ටරි එක ගත්තාම, උන්ගේ සංඛ්‍යා ලේඛන ගත්තාම ලෝකේ කොහෙත් ඒ අපරාධ කරුවන්ගේ ළමාවිය ගත්තාම పూర్ව ළමාවිය සංවර්ධනය වෙලා නැහැ. ඒ දරුවන්ට අවශ්‍ය කරන ආදරය, කරුණාව, රැකවරණය, ගුණ යහපත්කම් කියලා දීලා නැහැ. ඉතින් ඒ නිසා මේ අලුත් අවුරුද්දත් එක්ක ඔබ ඔබේ දරුවා ඔබ සමීපයට එයි කියන අදහසක් තියෙනවා වගේම මේ නව යෝන්වියේ ඉන්න අම්මලා තාත්තලාට අපි දෙන උපදේශය තමයි ඔබ ළඟට දරුවෙක් එන විදිහට ඒ දරුවා නිර්මාණය කරන්න. මේ සමාජය තුල පොළොවේ පය ගහලා ඉන්න පුළුවන්, ගුණවත්කම් වලට ගරු කරන, වැඩිහිටියන්ට ගරු කරන, ධර්මය අඳුරන දරුවෙක් බවට පත් කරන්න. ඒක තමයි වඩාත්ම වැදගත් දේ. ඒත් එක්කලා මට මේ අර මනෝවිද්‍යාව කියන කෑල්ල මතක් වෙච්ච නිසා පොඩි උදාහරණයක් මතක් කරනවා. ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයා මතක් කරනවා ළමා මනස වර්ධනය වෙන අවස්ථා 5ක් ගැන. දරුවෙක් නිර්මාණය වෙන අවස්ථා 5ක් ගැන කියනවා. ඒකත්
මෙතෙන්ට ඊටාම වැදගත් නිසා මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. ඔන්න ඔබ අම්මා කෙනෙක් නම්, ඔබ තාත්තා කෙනෙක් නම්, දරුවෙක් හදන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් මේක ඊටාම වැදගත් වෙයි. මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයා කියනවා යහපත් දරුවෙක් සමාජගත කරන්න නම් මෙන්න මේ කරුණු පහ ඊටාම වැදගත් කියලා. පළවෙනි අවස්ථාව තමයි එතුමා කියනවා දරුවෙක් උපතේ ඉඳලා අවුරුදු 2ක් විතර යනකම් මුඛීය අවධිය කියලා අවධියක් තියෙනවා. මේ මුඛීය අවධියේදී දරුවෙක් තමන්ගේ මවගේ තනපොඩුව සපාකමින් යම්කිසි වින්දනයක් ලබනවා, යම්කිසි තෘප්තියකටපත් වෙනවා. ඒ වගේම ඒ අවස්ථාව දරුවෙක්ට ඊටාම වැදගත් කියලා කියනවා පෞරුෂ වර්ධනයේට. එතකොට යම්කිසි දරුවෙක්ට අර උපතේ ඉඳලා කිරි බොන වයසේදී මව් කිරි ටික නොලැබුණොත්, අම්මා පිටිකිරි දෙන්න උත්සාහ කරොත් සූප්පුවකින් වගේ, ඔන්න ඒ දරුවගේ පෞරුෂය බිඳ වැටෙන්න පුළුවන්. අපි මතක් කරනවා අපේ අම්මලාට, විශේෂයෙන්ම තරුණ මව්වරුන්ට, ඔබ ඔබේ රූපය වැහැරෙයි කියලා හිතලා දරුවට දිය යුතු කිරි ටික නොදී හිටියොත් ඔබේ දරුවා සමහර විට අර ආක්‍රමණශීලී දරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට අවුරුදු 2ක් 4ක් අතර කාලයේ ගුද අවධිය කියලා කියනවා පණ්ඩිත හාමුදුරනේ. මේ ගුද අවධිය කියලා කියන්නේ මේ කාලෙදී ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් අර මල පහ කරන කටයුතු දරුවෙක්ව ක්‍රමානුකූලව මල පහ කිරීමේ කටයුතු කරන්න බෑ. දැන් අපේ අම්මලා ඔක දන්නවා. අපිට අවශ්‍යතාවයේ තිබුණට මේ දරුවව ඒක අර වැඩිහිටියෙක් කරන විදිහට පිළිවෙලට කරන්න ඒක බෑ. ඔය වයසේදී දරුවෝ සමහර විට එක තැනක මල පහ කරනවා, සමහර විට ඒක දිහාම බලාගෙන අනිත් තැන ඉඳන් මල පහ කරනවා, සමහර විට මල පහ එක අතින් අනාන මොකකින් හරි ඒක තලතලා මල පහ කරනවා, සමහර විට ඕක කටෙත් ගා ගන්නවා. එහෙමයි දරුවන්ගේ හැටි. හැබැයි අනවශ්‍ය විදිහට ඒක ප්‍රමාණිකූලව කරවන්න ගියොත් ඒ දරුවගේ පෞරුෂ වර්ධනයට ඒක බාධාවක් වෙන්න පුළුවන් කියලා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දරුවෙක්ගේ අර මනෝචාලක ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී සඳහන් කරනවා. ඊළඟට එතුමා තුන්වෙනි අවස්ථාව විදිහට පෙන්නනවා ලිංග රූපිත අවස්ථාව. මේ කියන්නේ අවුරුදු 4ත් 6ත් අතර කාලේ. දැන් අපේ අම්මලා දන්නවා ওই කාල සීමාවෙදී පොඩි දරුවෙක්ට කලිසමක් අන්දවලා තියන්න හරි අමාරුයි. ගෑල් ළමයෙක්ට උනත් පිරිමි ළමයෙක්ට උනත් අන්දපු ගමන් ඕක ගලවනවා. අවුරුදු 4ත් 6ත් අතර කාලේ. මොකද ඒ කාල සීමාවෙදී මේ දරුවට පෞරුෂ වර්ධනයත් එක්කලා හරි කුතුහලයක් තියනවලු තමන්ගේ අර අවයව දිහා බලන්න, අංගපසංග දිහා බලන්න. සමහර විට ඔක අත ගන්න පුළුවන්. විරුද්ධ ලිංගිකයන්ගේ අවයව ගැන යම්කිසි කුතුහලයක් තියෙන්න පුළුවන්. ඒ හැටි. හැබැයි ඒකෙන් කියන්නේ අර වැඩිහිටි මට්ටමට එනකොට අර නරක අදහස් එතන තියෙනවා කියන එක නෙමෙයි. නමුත් අර දරුවන්ගේ පෞරුෂ වර්ධනයට යහපත් දරුවෙක් සමාජගත කරන්න ඒක වැදගත් කියලා කියනවා. ඒ ලිංග රූපිත අවස්ථාව. ඊළඟට ඔය අවුරුදු 6ත් 12ත් අතර කාලය නිලීන අවධිය කියලා කියන්නේ. ඒ කියන්නේ අර සිතුම් පැතුම් ඔය හැමදේම හංගගෙන ඉන්න කාලයක්. ඒ වයසේ දරුවන්ට එච්චර ගාණක් නැහැ. ගොඩක් වෙලාවට සම වයසේ ඉන්නකොට පිරිමි ළමයිත් එක්ක ඉන්නවා, ගැහැල් ළමයිත් එක්ක ඉන්නවා. අර මොහු වීමක් නැහැ ඒ අවධියේදී. ඔන්න අවසාන අවස්ථාව පෙන්නනවා අවුරුදු 12න් උඩ වෘද්ධකාම අවධිය කියලා. ඒ කාලෙදී තමයි අර විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය ආදී ඇති වෙන්නේ. මම මේ ටික මතක් කළේ අද ලංකාවේ කොච්චරනම් වැඩිහිටි නිවාස තියෙනවද? අපේ අම්මලා තාත්තලා කොච්චරනම් ඔය මහලු නිවාසවලට වෙලා, වැඩිහිටි නිවාසවලට වෙලා මේ වගේ දුක් විඳිනවද? අන්න ඒකත් එක්කලා මට හිතුණා අපිට කොතනක හරි වැරදිලා තියෙනවා. ඒ වැරදිච්ච තැන තමයි අම්මේ තාත්තේ දරුවෙක්ව ඔබ නිවසේදී නිර්මාණය කිරීම හරියට නොකළොත්. අන්න එතනයි වැරදෙන්නේ. මේ මෑතකදී පණ්ඩිත හාමුදුරනේ එක්තරා
වැඩිහිටි නිවාසයකට අපිට යන්න පුළුවන්කම ලැබුණා. ඒ වැඩිහිටි නිවාසයේ අම්මා කෙනෙක් හිටියා. අම්මත් එක්ක විස්තර කතා කරනකොට ඇය හරි ආඩම්බරයෙන් කියනවා, ස්වාමීන් වහන්සේ මගේ දරුවෝ දෙන්නෙක් ඩොක්ටර්ස්ලා. හරිම ආඩම්බරෙන් ඒ අම්මා කියනවා, මගේ දරුවෝ දෙන්නෙක් ඩොක්ටර්ස්ලා, එක්කෙනෙක් එංගලන්තේ, එක්කෙනෙක් දැන් ඇමරිකාවේ. ලංකාවේ ඉන්නවා එක දුවක්, ඇය ප්‍රධාන පෙළේ බැංකුවක ඉහළම නිලතලයක් දරන කාන්තාවක්. ඉතින් මම හැව්වා කොහෙද ගම කියලා, එක වචනයක් හෙළුවේ නෑ මේ අම්මා. ඇයි? තමන්ගේ දුවට තමන්ගේ පුතාලා දෙන්නට අවමානයක් වෙයි කියලා. ඒ අම්මලා අදටත් තමන්ගේ දරුවෝ වෙනුවෙන් පෙනී ඉන්නවා.